සුබ දවසක් WWE ලෝකයේ රසිකයන් බොහෝ දෙනෙක් බලා සිටි විශාලතම මොහොත නිල වශයෙන් තහවුරු වෙමින් සිකුරාදා රාත්‍රියේ පැවති WWE SmackDown වැඩසටහන අවසන් වුණා. වසරකට ආසන්න කාලයක් පුරා පැවති ජොන් සීනාගේ රිටායර්මන්ට් ටුවර් අවසන් ප්‍රතිවාදියා තෝරා ගන්නා The Last Time Is Now තරඟාවලියේ අවසන් මහා තරඟය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. අද අපි කතා කරන්න යන්නේ මෙම තරඟාවලියේ ජයගත්තේ කවුද සහ ජොන් සීනාගේ වෘත්තීය ජීවිතයේ අවසන් දර්ශනය කුමක් වේවි යන්න දේවල් ගැන. ඊට අමතරව කෝඩි රෝඩ්ස් සහ ඩ්‍රූ මැකින්ටයර් අතර ඇතිවුණු දරුණු ගැටුම සහ කාන්තාංශයේ වෝ ගේම්ස් තරඟය අවුල් වූ ආකාරයත් අපි කෙටියෙන් සාකච්ඡා කරමු. ඉතින් ඔයාලා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් බෙල් බටන් එක ක්ලික් කරලා දිගටම අපි එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගමන් අපි යමු වීඩියෝ එකට. The main topic, Gunther vs. LA Knight, the main event, SmackDown. මුළු SmackDown වැඩසටහනේම අවධානය යොමු වෙලා තිබුණේ The Last Time Is Now තරඟාවලියේ අවසන් තරඟය වෙතට. ප්‍රේක්ෂකයන්ගේ දැඩි ආදරය දිනා සිටින LA Knight සහ ඉතාම දක්ෂ ක්‍රීඩකයෙක් වන Gunther අතර ජොන් සීනාගේ අවසන් ප්‍රතිවාදියා වීමේ අවස්ථාව වෙනුවෙන් තරඟ කරා. තරගයට පෙර දෙදෙනාම තම තමන්ට ආවේනික වූ ආකාරයෙන් ප්‍රොමෝස් ඉදිරිපත් කළා. LA Knight ප්‍රකාශ කළේ ජොන් සීනාගේ අවසන් තරගයට වඩා තමන්ගේ ෆියුචර් එක වැදගත් බව. ගුන්තර් කියා සිටියේ ජොන් සීනාගේ ග්‍රේටස්ට් එරා එක නිම කිරීමට තමන්ට වඩා සුදුසු පුද්ගලයෙක් නැති බව. තරගයේ ඉතාම උණුසුම් වුණා. දෙදෙනාම කිනකාට සමව සිටියා. LA Knight තමන්ගේ ෆිනිෂින් මූව් එක වෙන BFT ප්‍රහාරය එල්ල කර විනාවීමට උත්සාහ කළත් ගුන්ටර් පරාජය පාරක් ගත්තේ නැහැ. ගුන්ටර්ගේ ප්‍රබල පවර් බෝම් ෆිනිෂින් මූව් එකට පවා LA Knight ඔරොත්තු දුන්නා. නමුත් අවසානයේදී ගුන්ටර් යූස් කළේ ජොන් සීනා හටම ආවෙනකුණ මූව් එකක්. ඔහු ජොන් සීනාගේ ප්‍රසිද්ධ SFT සබ්මිෂන් එකට ඉතාම සමාන උපක්‍රමයක් යොදමින් LA Knight වලින් එක මැදදී හිර කළා. වේදනාව දරා ගැනීමට නොහැකි වූ LA Knight අවසානයේ ටැප් අවුට් වීම සමග ගුන්ටර් ජයග්‍රාහකයා බවට පත් වුණා. ගුන්ටර් is the final opponent of John Cena. මේ ජයග්‍රහණයෙන් පසු ගුන්ටර් නිල වශයෙන් ජොන් සීනාගේ අවසන් ප්‍රතිවාදියා බවට තහවුරු වුණා. ඔවුන් දෙදෙනාගේ මේ අවසන් තරඟය එළඹෙන දෙසැම්බර් 13 වන දින පැවැත්වෙන Saturday Night's Main Event හිදී පැවැත්වීමට නියමිතයි. ගුන්ටර්ගේ මේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් වෙන්නේ ඔහු දැනටම WWE ඉතිහාසයේ තවත් වැදගත් ලෙජන්ඩ් කෙනෙක් වන ගෝල්බර්ග්ගේ අවසන් තරඟය ජයග්‍රහණය කර තිබීම නිසා. ඒ නිසා ජොන් සීනාගේ වෘත්තීය ජීවිතය අවසන් කරන පුද්ගලයා වීමේ වාර්තාවට ගුන්ටර් මේ විනිවිට ඉතාමත් අවසන්නයි. තරගයෙන් පසු ගුන්ටර් කැමරාවට අමතමින් ජොන් සීනාට පැහැදිලි පණිවිඩයක් ලබා දුන්නා. ඔහු කියා සිටියේ මම හිතනවා ඔයා අවධානයෙන් ඇති කියලා. Saturday Night's Main Event එකේදී ඔයා අනිවාර්යයෙන්ම යටත් වෙනවා. මේ සම්භාව්‍ය heel versus face කතාවක හොඳම ආරම්භයක්. අනිකුත් වැදගත් සිදුවීම්. ගුන්ටර් සහ සීනාගේ කතාවට අමතරව SmackDown හිදී තවත් වැදගත් සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. ඊජා ඩ්‍රැගනෝස් චැම්පියන්ෂිප් United States ශූරතාවය වෙනුවෙන් ඊජා versus කාමෙලෝ හේස් අතර දක්ෂතා පෙන්වූ තරගයක් පැවැත්වුණා. අවසානයේදී ඊෂා තමන්ගේ ප්‍රබල H-bomb ප්‍රහාරයෙන් ජයග්‍රහණය කර ශූරතාවය රැකගන්න සමත් වුණා. ඩ්‍රූ මැකින්ටයර් හට එරීනායකට අතුළු වීමට අවසර නොදීම සමග දැඩි කෝපයට පත් වූ කෝඩි රෝඩ්ස් පිට නවතා තිබූ මැකින්ටයර්ගේ බස් රථයට පහර දී ඔහුට අභියෝග කළා. කෝඩි බීට්සින් මැකින්ටයර් හඳුන්වනු ලැබුවේ WWE සිටින කැරපොත්තෙකු ලෙස. මේ ඔවුන් දෙදෙනා අතර ඇතිවන ඉදිරි දරුණු තරගයක පෙරනිමිත්තක්. කාන්තා වෝ ගේම්ස් කණ්ඩායමේ අවුල්වීම. ඇලෙක්සා බ්ලිස් සහ කයිරි සෙයින් අතර තරගෙන් වෝ ගේම්ස් තරගයට නම් කර සිටි කාන්තා කණ්ඩායමේ ගැටලු ඇති වුණා. න්‍යාජයක් ලෑෂ් ලෙජන්ඩ් විසින් බ්ලිස් සහ චාලට් ප්ලේයර් හට පමණක් නොවේ ඔවුන්ගේ කණ්ඩායම සිටින අසුකා කයිරි හටද පහර දුන්නා. මේ වෝ ගේම්ස් තරගයකට පෙර කණ්ඩායම අතර ඇති විශාලතම අභ්‍යන්තර ගැටුමක් ලෙස පෙන්නුම් කරනවා. White Six කණ්ඩායමේ ගැටුම. සෝලෝ සිකව්වා සහ NFT විසින් අංකල් හෝඩි සහ White Six කණ්ඩායම විසින් සිදු කළ ප්‍රහාරය ගැන කතා කළා. ඒ අවසන් වුණේ ටලා ටොංගා සහ එරික් රෝවන් අතර දරුණු සටනක පෙරනිමිත්තක් ගෙනේමින්.
මේ සතියේ ස්මැක්ඩවුන් වැඩසටහනේ අපට ලැබෙන වැදගත්ම පණිවිඩය වන්නේ ජෝන් සීනාගේ යුගය අවසානයේ දැන් අතළඟ බවයි. ගුන්ට යන ජෝන්සිනාගේ අවසන් තරගයට මුහුණ දී සිටින වඩාත්ම සුදුසු විශ්වාසවන්තම ප්‍රබලතම ප්‍රතිවාදය බවට සැකයක් නෑ. කෙසේ වුණත් ජෝන් සීනාට පෘතිය ජීවිත ජයග්‍රහණයකින් අවසන් කළ හැකිවේවිද නැතහෝත් ගුන්ට ඔහුගේ දෙවනි ලෙජන්ගේ විශ්‍රාම ගැනීම සනිටුහන් කරවාවිද. යන්න ගැන අපි මීළඟට සාකච්ඡා කරමු. ඔබේ මතකුමත් සැටඩේ නයිට් මෙයින් ඉවෙන්ට් හිදී ජයග්‍රහණය කරන්නේ ජෝන් සීනත් නැත්නම් ගුන්ට ආලින් කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම WWE news එක අපි ආයෙත් හමු. එතකම් සුබ දවසක්. Handa niche kahayo kutcha vela denge kamangin bishan buruhin na pala tamak vela ne yalu mangin